හෙලෝ good morning. ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි බැලුවේ. අද ඉතින් උදේම නැගිටලා වොෂ් එකක් දාගෙන එහෙම මම ජනේල ඔක්කොම ඇරලා වටපිටාව පොඩ්ඩක් බැලුවා. ඉතින් අද දවසම වහිනවා. අපිට නම් හොඳටම වහිනවා. ඉතින් වහිද්දි ලස්සනයි. හැබැයි ඒ වුණාට දැන් එක දිගට වැහැලා නම් වෙස්ස ඇති වගේ. ඊට පස්සේ ඉතින් මම තේ එකක් හදාගන්න ගියා. ඊට පස්සේ පොඩි බඩගින්නක් හැදිලා මං ඉතින් බිත්තර දෙකක් එක්ක අර පාන් සැන්ඩ්විච් පාන් එකක් හදලා ඒකත් එක්ක කිරි එකකුත් හදාගෙන මං උදේට මේ කෑම කන්න තමයි හැදුවේ. ඉතින් ඊට පස්සේ ගෙවල් දොරවල් අතු ගාලා කරන්න පටන් ගත්තා. ඒ වැඩ ටිකත් ඉක්මනට කරගත්තා මම. ඉතින් ගෙවල් අස් කරනවා කියන්නේ ඉතින් හැමදාම අස් කරන්නේ නැහැ. මොකද ජොබ් එකක් කරනකොට කාට වුණත් එහෙමයි. පුළුවන් හැම වෙලාවම අස් කරනවා. අද ඉතින් හොඳට අස් කරගත්තා. අද නිවාඩු නිසා ඉතින් දවල් කෑමට රයිස් හදන්න තමයි හැදුවේ. ඔතන ඉතින් රයිස් එකට වමනා දේවල් තියෙනවා. ඉතින් ඔයාලා බලනවා ඇති පොල් තියෙන්නේ මොකටද කියලා. ඇත්තටම මම පරිප්පු ටිකක් හදන්න තමයි පොල් රැස්ති කරගත්තේ. ඒකම කම්මැලිකමටත් එක්ක තීරිඟු බඩේරිඟු කරල් තිබුණා. ඉතින් ඒකත් එහෙමම තම්බ ගත්තා. ඉතින් රයිස් එකට බඩු හදලා ඒ ටික කපලා කරලා පපඩම් එහෙම බැදලා මම පරිප්පු වෑංජනයකුත් හැදුවා. පරිප්පුයි අද ෆස්ට් ටයිම් එකට මම චිකන් හැදුවා වෙනස් විදියකට. මන් දන්නේ නැහැ. මට හිතුණා මෙහෙම හදන්න ඕනේ කියලා. අද තමයි ෆස්ට් ටයිම් හැදුවේ මම මෙහෙම. චිකන් බ්ලැක් කරි එකක් වගේ. ඒක මාරම රසයි. හිතාගන්න බෑ. ඉතින් අද රයිස්ුයි හැමදේම මට අර රසට තිබ්බා. ඉතින් මම දවල්ට පපඩම් බැදලා පරිප්පු හදලා චිකන් හදලා රයිස් එක හදලා තමයි දවල් කෑම එක ලෑස්ති කරලා මම ඉතින් වොෂ් එකක් දාලා නාලා මම අද දවසේ ඉතින් එහෙම තමයි දවල් වරුව නම් ගත කරේ. ඉතින් රයිස් එකත් මාරම රසයි. ඉතින් මම බිස්කට් පුඩින් එකක් හදලා තිබ්බා. ඒකත් රස බැලුවා. ඉතින් මම කන්න හදනකොටම ඉතින් මේ චිලි පේස්ට් එකකුත් හදාගත්තා. ඒකත් එක්ක මම රයිස් එක කාලා ඉතින් බිස්කට් පුඩින් එකත් ඩෙසර්ට් එකට කාලා අද දවසේ ඉතින් හවස් වරු වෙනකන් ඉතින් ඔහොම තමයි ගෙව්වේ. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් එන්නම්. ගිහින් එන්නම්. බයි බයි.